හොඳයි අපි මේ 18 වෙනි පේපර් එක මේ ඩිස්කස් කරන්න පටන් ගමු. ප්‍රශ්න පත්‍ර අංක 18. හරි. ප්‍රශ්න පත්‍ර අංක 18. ඒකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රක්ෂිප්තයක්. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රක්ෂිප්තයක්. ඒ ප්‍රක්ෂිප්තේ කියනවා මේ එච්චු සති තැනක ඉඳලා පොළොවේ තිරස් පොළොවේ ඉඳලා එච්චු සති තැනක ඉඳලා තමයි මේ ඔය ප්‍රක්ෂිප්තය ප්‍රක්ෂේපණය කරන්නේ. ඒ ප්‍රක්ෂේපණ ප්‍රවේගය සංරචක දෙකකට කඩලා දීලා තියෙන්නේ. තිරස් සංරචකයේ වර්ගමූල AG. සිරස් සංරචකයේ වර්ගමූල 2යි AG නේ. එතකොට මේ ප්‍රක්ෂිප්තය මෙහෙම ඇවිල්ලා පොළොවේ වදිනවා. එතකොට ඒ වදින අවස්ථාවේ ඒ ප්‍රක්ෂිප්තේ මේ ප්‍රවේගයේ තිරසත් එක්ක අංශක 60ක කෝණයක් හදනවා කියලා කියන්නේ. මෙන්න මෙතන එතකොට අංශක 60ක්. මේක එච්ච සති තැනක ඉඳලා තමයි වෙන්නේ. අපි මෙතන A B කියලා ගමු. එතකොට මේ මොකද වෙන්නේ මේ ඉස්සලාම කරලා තියෙන්නේ v සමානයි u ධන at තිරසට දාලා ඒ තිරසට දානකොට කාලය බලපාන්නේ නැහැ. තොරණයක් නැති නිසා තිරස් දිශාවට කෙලින්ම v හොයාගෙන තියෙනවා. v සමානයි u ධන at ඇත්තට දාලා එතනින් v හොයාගෙන තියෙනවා. v කියන්නේ 2යි මූල GA කියලා. හරි. ඊට පස්සේ පල්ලෙහාට දාලා තිනවා v වර්ගය සමානයි u වර්ගය ධන 2is. පල්ලෙහාට v වර්ගය සමානයි u වර්ගය ධන 2is. දාපුවාම ඉතින් ඒ අර තොරතුරු දිනවා v කියන්නේ v sin 60. මෙයාගේ මේ සිරස් සංරචකයේ ඉන්නේ එතනට v sin 60 නේද? එතකොට u කියන්නේ ඍණ මූල 2යි නේ. මේ u කියන්නේ මේ මෙයාගේ මෙන්න මෙයාගේ ඍණ සංරචකය. ඒ පල්ලෙහාට නේ දාන්නේ. එතන මෙතෙන්ට එන්නේ ඍණ මූල 2යි නේ. මේ u කියන්නේ ඔන්න ඔතන. ඒක හරියට තේරුම් ගත්තොත් පල්ලෙහාට තොරණය A G විස්ථාපනය H. ඒක දාපුවම A සමානයි 2යි H කියන රිසල්ට් එක අපිට හම්බ වෙනවා ඉතින්. හරි පහසු රිසල්ට් එකක් එනවා. හරි. අපි එහෙනම් යන් මේ දෙවෙනි ප්‍රශ්නෙට. මේ ගැටලුවේ මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ ගැටලුවට උත්සාහ කරලා තියෙනවා නම් සම්පූර්ණ ලකුණු දෙන්න කියලා මම ලියලා තියෙන එකයි. ඉතින් එතන මේ මෙතන කියන්නේ ස්කන්ධයේ M1 එන්ජිමක් මගින් ස්කන්ධයේ කැපිටල් M1 දුම්රියක් තිරසට ආනත මාර්ගයක් දිගේ ඉහළට අදින ලදී. ඉහළට අදී එන්ජිමටත් දුම්රියටත් ඇති වෙන ප්‍රතිරෝධය ඒවායේ ස්කන්ධ වලට අනුලෝමව සමානුපාතිකයි. ඒතර ස්කන්ධ වලට අනුලෝම සමානුපාතිකින්ද තමයි අර ඔයගොල්ලන්ට පේනවා ඇති මම අර මේ ප්‍රතිරෝධය මාක් කරද්දී
ඔයාලට පේනවා ඇති මේ ප්‍රතිරෝධය මාර්ක් කරද්දි මම මෙයාගේ ප්‍රතිරෝධය K වතාවක් M කියලා අරන් තියෙන්නේ. අර සමානුපාතික නියතේ. මෙයාගේ ප්‍රතිරෝධය K වතාවක් කැපිටල් M. ඉතින් අර ඈඳුමේ ආතතියක් තියෙනවා T කියලා. බරවල් තියෙනවා පල්ලෙහාට. මේ බරවල් තියෙනවා පල්ලෙහාට capital MG එතන simple MG ඉතින් අභිලම්බ ප්‍රතික්‍රියා දෙක තියෙනවා SR කියලා. ඉතින් මේ ඔතන එන්ජිමට F සමාන MA දාලා තියෙනවා. එන්ජිමට F සමාන MA දාලා තියෙනවා. දැන් මෙතන මේ එන්ජිමට තව බලයක් බලපානවනේ මේ කැපිටල් F කියලා මේ ප්‍රකර්ෂණ බලය. නේද? එතන මෙතන ආතති දෙක T කියලා දිනවා. මේ එන්ජිමයි දුම්රිය අතර ඇඳුම් ආතතිය අහන්නේ. ඒතකොට මෙතන V වේගයෙන් මෙයා වැඩ කරනකොට එයාගේ මේ ක්ෂමතාවය H කියලා දීලා තියෙනවා නේ. ක්ෂමතාවය H කියලා. ඉතින් මම මෙතන එන්ජිමට F සමාන MA දාලා තියෙනවා. එතන එන්ජිමට F සමාන MA දාද්දී F සමාන MA දාද්දී මේ F තියෙනවා ඉස්සරහට T තියෙනවා පස්සට K simple M තියෙනවා mg sin alpha තියෙනවා ඍණ mg sin alpha සමාන ස්කන්ධ M ත්වරණය ඒ වෙලාව අපි දන්නේ simple F කියලා අරන් තියෙනවා. ඒක පළවෙනි සමීකරණය. ඊළඟට ඉතින් එන්ජිම දන දුම්රියට දාලා තියෙනවා. දැන් මෙතන නොදන්න මේ K තියෙනවා නොදන්න රාශියක් හැටියට T තියෙනවා. කැපිටල් F තියෙනවා. හැබැයි කැපිටල් F හොයා ගන්න පුළුවන් අර ක්ෂමතාවය සමානයි ප්‍රකාශන බලය ගුණ කිරීම වේගය කියන එක දාන්න පුළුවන් නේ. ක්ෂමතාවය H ප්‍රකාශන බලය F වේගය V. ඒතර මේකෙන් F හොයාගත්තා ඒකේ. F කියන්නේ H ට V කියලා. එතකොට මේ මෙතන මේ F තියෙන්නේ නෑ එතන F නෙමෙයි මෙතන F තියෙන්නේ. එතකොට මෙන්න මේ F ට අපිට ආදේශ කරන්න පුළුවන් මේ H ට V කියන කෑල්ල නේ. මේක ගෙනල්ලා මෙතෙන්ට දාන්න පුළුවන්. එතකොට මේ T තමයි හොයන්න තියෙන්නේ. මේ හැබැයි මෙතන එක ප්‍රශ්නයක් තියෙනවා මේ simple F දන්නේ නැහැ. එතකොට simple F මේ මෙතන මේ capital F කියනලා මෙතෙන්ට දැම්ම හැකියි කිව්වනේ මම. හරිද? දැන් simple F දන්නේ නැහැ. එතකොට simple F හොයන්න තමයි අපිට මේ තියෙන්නේ අර මේ දුම්රියට දාන්න. අපි දුම්රියට දාලා බලමු. දුම්රියට මේ පැත්තට F සමාන MA. ඍණ KM
දුම්රියට ධන එන්ජිම දෙකටම එන්ජිම T අයින් කරගෙන ඒතර ඍණ KM එනවා පද්ධතියට දාන්නේ ඍණ K සිම්පල් M එනවා ධන F එනවා පද්ධතියට දාන්නේ ඍණ M ධන සිම්පල් M G sin alpha. දැන් මෙතන alpha දන්නේ නැහැ අපි. මේක උත්තරේ alpha නැහැ. මේ ඔය තමයි බල ටික. ස්කන්ධයේ capital M දන simple M තොරණේ simple F. දැන් මෙතන simple F හොයාගෙන ගන්න පුළුවන්. හැබැයි මෙතන K සහ alpha දන්නේ නැහැ. ඔක තමයි ප්‍රශ්නේ. K දන්නේ alpha දන්නේ එතකොට අපිට මේ simple F ගෙනහිල්ලා මෙතෙන්ට ආදේශ කරාට වැඩක් නැහැ. මේ simple F value එක අරන් ගිහිල්ලා මෙන්න මෙතෙන්ට ආදේශ කරාට වැඩක් නැහැ. මොකද මේ ආදේශ කරන එක ඇතුලේ නොදන්න K සහ නොදන්න alpha තියෙනවා. නොතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ හරි. එහෙනම් අපි යමු ඊළඟ තුන්වෙනි ගානට. තුන්වෙනි ගානට යන් තුන්වෙනි ගානේ කතා කරන්නේ මේ අර තිරස් ටෙනිස් පිට්ටනියක උඩ ඉඳලා පල්ලෙහාට වැටෙන බෝලයක් නේද? එච් උසක ඉඳලා වැටෙන්නේ මූල 2G කේ වේගයෙන් මේක පල්ලෙහාට දාන්න. ඉතින් මේක ඇවිල්ලා පොළවේ වදිනවා v වේගයෙන්. ඔයගොල්ලෝ දන්නවා v වේගයෙන් වැදුනොත් ev වලින් බවුන්ස් එනවා. ඒතර ev වලින් බවුන්ස් එලා මෙයා මෙහෙම අරිට වඩා උසකට යනවා කියලා කියනවා. කලින්ට වඩා උසකට යනවා කියලා කියනවා. ඒ උස අපි h කියලා අරගන්නවා. හරිනේ. ඒ උස අපි h කියලා අරගන්නවා. එතකොට මේ ඒ උස h කියලා අරගන්නවා. දැන් ඉතින් අර පොළවේ වදින v වේගය හොයාගන්න වෙනවනේ. මෙන්න මේ v වේගය. ඒක හොයාගන්න පල්ලෙහාට v වර්ගය සමානයි u වර්ගය දන v වර්ගය සමානයි u වර්ගය දන 2as දාන්න. පල්ලෙහාට. දාපුවාම ඉතින් එතනින් හම්බ වෙනවා මේ v වලට උත්තරයක්. අර මම දකුණු පැත්තේ උඩ කරලා තියෙන්නේ. v වර්ගය කියලා කියන්නේ හම්බෙලා තිනවා 2g k දන h. දැන් ඉතින් මෙයා ev වලින් බවුන්ස් වෙනවනේ. එතන ev වලින් බවුන්ස් වෙනවා. ඒතර ev දන්නවා දැන් එන. ඒතර ev දන්නවා. ඒතර ev වලින් උඩට බවුන්ස් වෙනවා. දැන් නැවතත් v වර්ගය සමානයි u වර්ගය දන 2as උඩට දානවා. ඒතර v කියන්නේ බිඳුවයිනේ. v වර්ගයත් බිඳුවයි. u වර්ගය කියන්නේ අර v ev වල වර්ගය. ඍණ 2g capital H. ඒතර බිඳුවයි e වර්ග v වර්ග. අන්න v වර්ග වලට එනවා අර කලින් ගත්ත 2g වතාවක් k ධන h කියන වැලියු එක. ඍණ 2g capital H. ඕකෙන් capital H හොයා ගන්නවා. ඒ capital H හොයාගත්තාම අපිට එනවා මේ යම් මගයක් ඔය e වර්ගයට k ධන h කියලා නේ. e වර්ගයට e වර්ගයේ වතාවක් k ධන
k ධන h කියලා. නමුත් දැන් මෙතන තියෙන ලොජික් එක තමයි මේ h විශාලයි සිම්පල් h කියන එක. එහෙනම් e වර්ග k ධන h විශාලයි සිම්පල් h. ඔන්න උතරින් අපිට පුළුවන් මේ ඔය කියන මේ k විශාලයි කියලා දීලා තියෙන ඔය අසමානතාවය ලබා ගන්න. තේරුණාද කාරණේ? අන්න එහෙම. ඒ ගානේ ඒවයි තමයි වැදගත් පොයින්ට්. ඒතර අර උතන අර v වලින් ඇදලා ev වලින් බවුන්ස් වෙනවා කියන එක දැනගෙන ඉන්න. උතන තමයි පොයින්ට් එකක් තියෙන්නේ ඉතින්. දැන් ඊළඟට අපි ගියොත් හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ අර තියෙන්නේ මේ මෙහෙම මේ තිරස් සුමට මේසයක් තියෙනවා නේද? මෙතන O කියන ලක්ෂයේ මේව ඇදෙන තන්තුවකින් අංශුවකට ගාලා U එකෙන් ප්‍රක්ෂේපණය කරනවා. ඊට පස්සේ එයා 2a දුරකට ගිහිලා නිශ්චල වෙනවා. ඒතර මෙතන තනිකරම ශක්ති සංසිතියක් නෙදාන්න තියෙන්නේ. ඒතර ශක්ති සංසිතියේ කොම්පෝනන්ට් තුනක් තියෙනවා. එක චාලක ශක්තිය. දෙක ගුරුත්ව විභව ශක්තිය. තුන තන්තුවේ විභව ශක්තිය. එතකොට මෙතෙන්දී ගුරුත්ව විභව ශක්තිය අවස්ථා දෙකටම ඇප්ලයි වෙන්නේ නැහැ. මොකද එකම තිරස් මට්ටමේ චලිතය සිද්ධ වෙන්නේ. ඒතර ආරම්භක මොහොතේ තියෙන්නේ මේ චාලක ශක්තිය විතරයි. අවසාන මොහොතේ තියෙන්නේ තන්තුවේ ගැබ්බෙන විභව ශක්තිය විතරයි. හරි ওই දෙක තමයි සමාන වෙන්නේ උතන. එතකොට තන්තුවක ගැබ්බෙන විභව ශක්තිය E නම් E සමානයි ලැම්ඩා විතතියේ වර්ගයේ බෙදීම 2L. 2L. මේ x කියන්නේ විතතිය. මේක විතතිය. තන්තුව ඇදිලා තියෙන ප්‍රමාණය. මේ කියන්නේ ස්වභාවික දිග. හරිද? ඉතින් ඔන්න උතන මේ තමයි මේ අර අවස්ථාව තියෙන්නේ. ඉතින් හරි ලේසි එක. ඊළඟට අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ දෛශික ගාණක්. ඒක හරිම ලේසි. මාපාංක A කියන්නේ 2යි කියලා දීලා තියෙනවා. මාපාංක B කියන්නේ 1යි කියලා දීලා තියෙනවා. ඒ දෙක අතර කෝණය A හා B අතර කෝණය තීටා කියලා දීලා තියෙනවා. තීටා මේක 2.5ට 3යි. අපෙන් අහන්නේ A සහ A ඍණ B අතර කෝණය. හරි අපෙන් අහන්නේ A සහ A ඍණ B අතර කෝණය. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දෛශික දෙයක් අතර කෝණය හොයන්න ඒ දෙක අතර තිත්ගුණිතයේ ඩෙෆිනිෂන් එක ලියන්න ඕනේ. එතකොට A dot A ඍණ B කන්සිඩර් කරන්න ඕනේ. සමානයි මාපාංකයේ මාපාංක A ඍණ B අපි කෝණය ඇල්ෆා කියලා හිතුවොත් cos ඇල්ෆා. දැන් මෙතන මේ මාපාංකයේ දන්නවා 1යි කියලා නේ. නෑ 2යි නේද? ඔව් 2යි. එතන මෙතනත් 2යි. එතකොට එහෙනම් නෑ මෙතන මෙතන 2 කියලා ගන්න බෑ. මේ මෙතන 2 කියලා ගන්න බෑ. මොකද මෙතන තියෙන A නේ. අතෙන්ට 2 කියලා ගත්තා කියලා දකුණු පැත්තේ නේ. මෙතෙන්ට 2ක් ගන්න බෑ. මේ අතන මේ මෙන්න මෙතන 2 කියලා ගත්තා මම ලියපු තැන. එතකොට දැන් මෙතන මේ කෑල්ල දන්නේ නැහැ අපි. මේකේ වැලියු එක හොයා ගන්න ඕනේ. මේකේ වැලියු එක හොයා ගන්න ඕනේ. හරිද? එතකොට දැන් මේකේ වැලියු එක හොයා ගන්න පුළුවන් A dot A ඍණ B ට ප්‍රසාරණය ලියුවාම A dot A ඍණ A dot B එනවා. එතකොට A dot A කියන්නේ mod A වර්ගයනේ. මෙතන mod A mod B
cos 2π/3. ඒ කියන්නේ මෙතන 4යි ඍණ 4යි 1යි cos 120. ඒ කියන්නේ ඍණ භාගෙනේ. එතකොට මෙතන එනවා 5ක් උත්තරේට. 5ක් නෙමෙයි. ඔව් 5ක් එනවා උත්තරේට. මේ එතෙන්ට එනවා 5ක්. කොතෙන්ටද මේ මෙන්න මෙතෙන්ට මේක 5යි කියලා එන උත්තරේ. එතකොට දැන් මෙන්න මේ කොටස දන්නවා. මෙතන ආගේ දන්නවා දැන් 5යි කියලා. දැන් හොයාගන්න තියෙන්නේ මෙන්න මේ කෑල්ල. මෙතන. අර ඒකට තමයි අර මේ මාපාංක a ඍණ b වල වර්ගය කන්සිඩර් කරලා තියෙන්නේ. මොකද මාපාංක a ඍණ b වල වර්ගය කියන්නේ යම් දෛශිකයක වර්ගය කියන්නේ එයාමත් එක්ක ඇති කරන අවුතිත් ගුණිතයට. ඔන්න ඔතනින් ගිහිල්ලා ඒක හොයාගෙන තියෙනවා 7යි කියලා. එහෙනම් මේකෙන් ගම් වෙනවා මාපාංක a ඍණ b කියන්නේ වර්ගමූල 7යි කියලා. එතකොට මේ කැලලත් දන්නවා දැන් මූල 7යි කියලා. දැන් cos alpha හොයන්න පුළුවන්. ඕක තමයි උතන සිද්ධ වෙලා තියෙන ක්‍රියාවලිය. හරිද? ඊළඟට අපි යනවා 6 වෙනි ප්‍රශ්නෙට. ඔය 6 වෙනි ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම මේ තියෙන්නේ අර mu විශාලයි හෝ සමානයි 3න් 1 කියලා පෙන්වන්නනේ. එතකොට ඕගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි ඝර්ෂණයේ ගානක අසමානතාවයක් ඔප්පු කරන්න තියෙනවා නම් ඒකට පාදක වෙන ප්‍රධානම එක මෙන්න මේක. F/R කුඩයි හෝ සමානයි mu කියන එක. ඇත්තටම ඝර්ෂණ බලයේ දිශාව දන්නේ නැත්නම් මාපාංක F කියලා ගන්න වෙනවා. බැලුවා මාපාංක F තිබුණොත් මේක ද්විත්ව සමානතාවයකට කැඩෙන්නේ. එතකොට එන්නේ F/R කුඩයි හෝ සමානයි mu විශාලයි හෝ සමානයි ඍණ mu කියලා කැඩෙනවා. ඔයගොල්ලෝ මතක ඇතියර සමහර ගණන් වල මේ ඝර්ෂණයේ ගණන් වල ද්විත්ව සමානතාවයක් තියෙනවා ඔප්පු කරන්න. ඒ තැන්වලදී මෙන්න මෙතන තමයි ඔය මාපාංක F යෙදෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඝර්ෂණ බලයේ දිශාව දන්නේ නැතිකම. ඝර්ෂණ බලයේ දිශාව දන්නේ නැතිකම. නමුත් මේකේ ඝර්ෂණ බලයේ දිශාව දන්නවා. අර පෘෂ්ඨයේ උඩ මේ අංශුව මෙහෙම තියෙනකොට ඝර්ෂණ බලය තියෙන්නේ මේ පැත්තට F කියලා. තේරෙනවද නේද? ඒකයි. ඒතර මේකේ දිශාව දන්න නිසා මේ කෙලින්ම F මාපාංක F අවශ්‍ය නැහැ. ඉතින් ඔතන මම ආනතලයේ දිගේ පල්ලෙහාට 2w ට ලියලා r හොයාගෙන තියෙනවා. මේ ඊට පස්සේ එතනින් r හොයාගෙන තියෙනවා 3w කියලා. ඊළඟට 3w ට තිරස් දිශාවට ලියලා f හොයාගෙන තියෙන w කියලා. ඉතින් f/r කුඩේ සමාන mu කියන එකේ උත්තරයට ගිහින් තියෙනවා. ඉස්සලාම කරලා තින්නේ රාහනතලයේ දිගේ පල්ලෙහාට 2w ට දාලා t සමාන w කියලා අරන් තියෙනවා. ඊට පස්සේ 3w ට තිරස් දිශාවට ලියලා f සමාන w අරන් තියෙනවා. අර මැද කෑල්ල පස්සේ උනා නම් තමයි හොඳ. r සමාන 3w කියලා ගන්න එක. ඉතින් එතනින් ගිහින් තියෙන ඉස්සරහට. ඕකේ ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ. අපි 7 වෙනි ප්‍රශ්නෙට ගියොත් අන්න 7 වෙනි ප්‍රශ්නේ මම විස්තර කරනවා. හැබැයි උඟ දෙනෙක් තාම ඒක හරියට කරන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. හරි 7 වෙනි ප්‍රශ්නේ තාම හරියට කරන්නේ නැහැ. මේ පැත්තේ 2m ස්කන්ධය මෙහෙම තියෙනවා. මේ පැත්තේ ඇත්තටම මේ බාල්දියක් තියෙන්නේ. ඒ බාල්දි ස්කන්ධේ m. හැබැයි මේකේ ඉන්නවා මැඩියෙක් ස්කන්ධේ m. දැන් මැඩිය එකපාරට කකුල් දෙකෙන් බාල්දිය පල්ලෙහාට තල්ලු කරලා උඩ පනිනවා. ඒ උඩ පනින වේගය
උඩ පයින් වේගය මේ කියලා තියෙනවා බාල්දියට සාපේක්ෂව මේ u කියලා. බාල්දියට සාපේක්ෂව u. හැබැයි මෙහෙම කකුල් දෙකෙන් පල්ලෙහාට මේක තෙරපනකොට බාල්දියට වේගයක් හම්බ වෙනවා v කියලා පල්ලෙහාට. ඒ වේගෙම මෙයාටත් හම්බ වෙනවා පල්ලෙහාට v කියලා. එතකොට එයාට වේග සංරචක දෙකයි. හරි. तो දෙකයි mටත් මේ v වේගය මේ පැත්තෙන් හම්බ වෙනවා. දැන් මෙතන ඒ වගේම ආවේග ක්‍රියාත්මක වීමකුත් වෙනවා. බාල්දියට I නෝට් කියලා ආවේගයක් පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවනේ. I නෝට්. ඊට සමාන ආවේගයක් මෙයාට මේ පැත්තට ක්‍රියාත්මක වෙනවා I නෝට් කියලා. මැඩියට. ඒ වගේම මේ තන්තුවේ ආවේගයක් ක්‍රියාත්මක වෙනවා I කියලා. මේ පැත්තෙත් ඒ I ආවේගය තියෙනවා. ඒතර ওই ටික තමයි උතන තියෙන්නේ. right? දැන් මෙවැනි අවස්ථාවක කරන්න පුළුවන් දේ මොකද්ද කියලා මම කියලා තියෙනවා. අපි ඕනෝට සාකච්ඡා කරලා තියෙනවා. එකක් තමයි මෙතෙන්දී බාල්දිය දන මැඩියා යන පද්ධතිය සලකන්නේ. අර මතකද ගිය පාර පේපර් එකේදී ඔය මැඩියෙක් පයින්ව නෙමෙයි උඩ ඉඳලා වීදුරු බෝලයක් ඇවිල්ලා පතුලේ වැදිලා බවුන්ස් වෙනවා. දෙකම එකයි. උඩ ඉඳලා වීදුරු බෝලයක් ඇවිල්ලා පතුලේ වැදිලා බවුන්ස් උනත් වෙන්නේ ආවේග දෙකක් දෙපැත්තට ක්‍රියාත්මක වෙලා තන්තුව ගැස්සෙනවා. මැඩියෙක් පතුලේ ඉඳලා කකුල් දෙකෙන් මේක තෙරපලා ගස්සලා උඩ පැන්නත් වෙන්නේත් ඕකමයි. තේරෙනවද කියන දේ? ඉතින් මෙතන මේ මැඩියා දන බාල්දිය කියන පද්ධතිය සලකන්නේ ඇයි? එතකොට අර I නෝට් කැන්සල් වෙලා යනවා. එහෙනම් ඉහළට දානවා මං I සමානයි ඩෙල්ටා MV. එතකොට ඉහළට පද්ධතියේ තියෙන ආවේගයයි පසුගම්මිතාවය. පසුගම්මිතාවයේ ගම්මිතා දෙකක් තියෙනවා. මැඩියයි ගම්මිතාවය සහ මේ බාල්දිය ගම්මිතාවය. එතකොට මැඩියයි ගම්මිතාවය ගත්තොත් M U ඍණ V. V දිනේ පල්ලෙහාටනේ. ධන සිම්පල් M ඍණ V. බාල්දියේ V දිනේ පල්ලෙහාටනේ අපි දාන්නේ උඩට. ඔන්න පද්ධතියේ පසුගම්මිතාවය. පද්ධතියේ පෙරගම්මිතාවය බිඳුවයි. බාල්දියත් නිශ්චලයි මැඩියත් නිශ්චලයි. එහෙනම් මෙතනින් එනවා I සමානයි කියලා M සිම්පල් U ඍණ 2 MB. මේක එක කියලා ගන්නවා. ඉතින් කලින් බොහෝ ගැටලු වල අපෙන් ඇහුවේ ගැස්සුනාට පස්සේ පද්ධතිය ගමන් කරන පොදු වේගය කැපිටල් V ඇහුවේ. දැන් කැපිටල් V හොයන්න පුළුවන් අපිට අර 2mටත් I සමානයි ඩෙල්ටා MV මේ ඉහළට දැම්මොත්. ඒතර I වලගේ I සමානයි 2 කැපිටල් MV පෙරගම්මිතාවයේ බිඳුවයි. ඒ කියන්නේ I කියන්නේ 2 කැපිටල් MV. ඒක දෙවෙනි සමීකරණය. දැන් අපෙන් V නම් අහන්නේ අපිට කරන්න තියෙන්නේ මේ I ලා දෙන්න සමාන කරන එක. I ලා දෙන්න සමාන කරලා මේ V හොයා ගන්නවා. දැන් අපෙන් V නම් අහන්නේ මේ එකකින් I අරන් ගිහිල්ලා නෑ V නම් අහන්නේ I ලා දෙන්න අයින් කරනවා. I නම් අහන්නේ V අයින් කරනවා. දැන් මෙතන අහන්නේ මේ I. එහෙනම් මේ දෙකෙන්ම V අයින් කරපුවාම අපිට එනවා I සමානයි කියලා
එකෙන් හා දෙකෙන් i සමානයි කියලා අපිට හම්බෙනවා mu යට 2. හරිද? ඊළඟට මේ අර i not ආවේගය අහනවා. මොකද්ද මේ අර මැඩියා. ඉතින් එහෙනම් බාල්දියට දාන්න පුළුවන් i සමාන ඩෙල්ටා මේ එහෙම නැත්නම් මැඩියට දාන්න පුළුවන්. මම මෙතන දාලා තියෙන්නේ මැඩියට. මැඩියට ඉහළට i සමානයි ඩෙල්ටා m. ඩෙල්ටා m. එතන මැඩියට බලපාන ආවේගය ඉහළට i not. මැඩියගේ පසුගාමීතාවය m u ඍණ v. පෙරගාමීතාවය 0යි. දැන් අර v වලගේ මෙතෙන්ට ගෙනල්ලා දාපුවාම i not සමානයි කියලා අපිට හම්බෙනවා 3 mu යට 4. අර v වලගේ මෙතෙන්ට දාන්න ඕනේ ආදේශ කරන්න. v කියන්නේ අපිට මෙතනින් එනවනේ මේ දෙකේ v කියන්නේ mu යට 2 කියලා. මෙන්න මේ mu යට 2 ආදේශ කරන්න ඕනේ මෙතෙන්ට. mu යට 2ද mu යට 4ද? mu යට 2 නේද? නෑ ඒ අයිනේ ඒ v හොයලා නෑ සෝරි මට වැරදුනා v කියන්නේ mu යට 2 නෙමෙයි i සමාන mu යට 2 v හොයන්න ඕනේ v වලගේ හොයා ගන්න ඕනේ ඉතින් ඔය සංදර්භය හරියට ඔලුවට ගන්න ඕනේ ඊළඟට අපි 8 වෙනි ගානට ගියොත් ඉතින් 8 වෙනි ගාන නම් කරන්න දෙයක් ඇත්තෙම නැහැ ඉතින් අනන්තවත් කරලා තියෙන්නේ දැන් මේ දණ්ඩ හේතු කරලා තියෙනවා මේ මේක රළු බිත්තියක් එතකොට මෙතන බල අභිලම්බ ප්‍රතික්‍රියාවක් මෙතන R කියලා හට ගන්නවා ඊළඟ ඝර්ෂණ බලයේ උඩට මේ සීමාකාරී අවස්ථාව නිසා μR මෙතන තියෙනවනේ මේ මොකද්ද නාදැත්ත තොර නාදැත්තෙන් ඇති කරන බලය මේ දණ්ඩට ලම්බකයි. ඊළඟට එයාගේ බර මධ්‍ය ලක්ෂයෙන් W වෙනවා පල්ලෙහාට. තොර ඒ දෙක හම්බ වෙනවා මේ වගේ තැනක. ඔන්න ඔහොම. එතෙන්ට ටාගට් වෙනවා මේ R සහ μR වල මේ එතෙන්ට එනවා R සහ μR වල සංප්‍රයුක්තනේ මේ තියෙන්නේ ඔන්න එතකොට මේ මෙන්න මේ කෝණය තමයි අර ඝර්ෂණ කෝණය වෙන්නේ ලැම්ඩා එතන ලැම්ඩා නම් මෙතන අනුවරින ලැම්ඩා දණ්ඩේ සිරසට ආනතිය තීටා කියලා දීලා තියෙනවානේ මේ කෝණේ තීටා එතකොට මෙතන තීටා එහෙනම් මෙතන තීටා එහෙනම් මෙතන අනුවරින තීටා මොකද මෙතන 90යිනේ
එතකොට අර මුදුනේ කෝණ සලකලා කොට සූත්‍රය දාලා තියෙන්නේ. මෙතන මේ A මෙතන CB නේ. AC ට CB අනුපාතය 2:3 විදිහට නේ තියෙන්නේ. 2:1 විදිහට. මොකද මෙතන එම තමයි උතන ඔය තියෙන්නේ. නෑ AG ට GC. AG ට GC 2:1. මට වැරදුනා. AG ට GC 2:1 විදිහට නේ තියෙන්නේ. ඒකට හේතුව අර මේ BC සමානයි 3යි. මෙතන පල්ලෙහා කෙරවල A නෙමෙයි නේද? මට වැරදුනා. සමාන වෙන්නේ. මෙතන A නෙමෙයි තියෙන්නේ. මෙතන B තියෙන්නේ. මෙතන මේ B තියෙන්නේ. මෙතන A තියෙන්නේ. එතකොට මේ BC ට CA BC කියන්නේ 3A කියලා දීලා තියෙන්නේ. BC කියන්නේ 3A නිසා. හරි. BC දුර 3A නිසා BG ට GC කියන්නේ 2:1 වෙනවා. BG ට GC 2:1. මම මේ අර කොට සූත්‍රයේ දාන ත්‍රිකෝණයේ අර අනුපාත දෙක ගැන ලිව්වේ. BG ට GC 2:1 වෙනවා. මම මේ මගේ මාකින් එකේ වරද්දලා මාක් කරලා තියෙන්නේ. B කෙලවර රළු සිරස් බිත්තියට හේතු වන සේද A කෙලවර අහක තියෙනනේ. මම ඇඳලා තියෙන්නේ මේ A කෙලවර මෙතන තියෙන විදිහට. එතන වැරදි. B තමයි පල්ලෙහා කෙලවරේ තියෙන්නේ. A තියෙන උඩ කෙලවරේ. එතන වැරද්දක් තියෙනවා. ඒක හරියට රිටෙක් කරගන්න. BG ට GC 2:1. ඊට පස්සේ දැන් අපි කොට සූත්‍රය දානකොට කොට සූත්‍රය දානකොට BG දන කොට සූත්‍රය දානකොට මොදකින්ද BG දන GC cot theta. මෙන්න මෙතන කෝණේ theta නේ. ඊළඟට ඒක සමාන වෙනවා
අර කෝණේ නැත්තේ අනුපාතයෙන් කෝණේ නැති පැත්තේ අනුපාතයෙන් පටන් ගන්න ඕනේ. 2 cot අනුවරින ලැම්ඩා නේ. ඍණ 1 cot අනුවරින තීටා. එතන මේ බීජීතන GC කියලා කියන්නේ මේ 3යිනේ. එතන 3 cot තීටා සමාන වෙනවා 2 tan lambda ඍණ tan තීටාට. tan lambda කියන්නේ mu නේ. ඕකෙන් මේ ඕකෙන් mu උක්ත කරලා තියෙනවා. අර ඉස්සෙල්ලා මගේ අතින් වැරද්දක් වෙලා තිබුණා. අර මේ ඒසා මාකින් ස්කීම් එකේ මගේ තියෙන ඒසා B මාරු කරලා. හරි. දැන් අපි යනවා 10 වෙනි ගානට. 9 වෙනි එක මම කරන්න යන්නේ. 10 වෙනි එකේ මේ පන්තිපාන්තර තියෙනවා. බිංදුව 10 10 20 70 දක්වානේ. ඊළඟට මේ ඉස්සලම් බලන්න ඕනේ මේ පන්ති ප්‍රාන්තරවල අර ඉහළ 1යි පහළ 1යි මේ හරියට මේ සම්බන්ධයක් තියෙනවද කියලා. කැඩිලා නැද්ද කියලා. කැඩිලා නම් ඒව අර 0.5ක් එකතු කරලා 0.5ක් අඩු කරලා හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ 10 20 F1 40 F2 40 F2 25 15 මේ F1 තීරුවනේ. දැන් මෙතන මධ්‍යස්ථය ගැන කතා වෙන නිසා අනිවාර්යෙන් CFI තීරුවක් අවශ්‍යයි. तो 10 30 ධන F1 70 ධන F1 70 ධන F1 ධන F2 95 ධන F1 ධන F2 110 ධන F1 ධන F2 නේ. ඔය ආදී වශයෙන් තන 95. එතකොට මේකේ ගානේ කියනවා මුළු දත්ත සංඛ්‍යාව 170යි කියලා. එහෙනම් මේ 110 ධන F1 ධන F2 170 වෙන්න ඕනේ. ඒකෙන් එනවා F1 ධන F2 සමානයි 60යි කියලා. මේක පළවෙනි සමීකරණය.
ඊළඟට දැන් මේක කියනවනේ මේ මොකද්ද මේක කියනවා මේ මධ්‍යස්ථයේ තියෙන්නේ 30 40 පන්ති ප්‍රාන්තරය කියලා. මෙන්න මේකේ කියලා. ඔන්න ඕකේ තියෙනවා කියලා කියනවා. එහෙනම් මධ්‍යස්ථයට අපිට ලියන්න පුළුවන් ඉක්වේෂන් එක මොකක්ද? MB සමානයි 30 ධන 170 බෙදීම 2 මේ මධ්‍යස්ථයේ තියෙන තැන. ඒකෙන් අඩු කරන්න ඕනේ ඊට පෙර පන්තියේ සමුච්චිත සංඛ්‍යාතය 30 ධන F1. ඒකෙන් අදහස් කරන්නේ ළමයි අර දැන් 170 බෙදීම 2 කියන්නේ 85 වෙන්නනේ. එතකොට මේ 30 40 පන්ති ප්‍රාන්තරයේ කීවෙනියටද ඉන්නේ කියන එක තමයි මේ අපි බලන්නේ ඒක. 30 40 කියන පන්ති ප්‍රාන්තරයේ කීවෙනියටද මෙයා ඉන්නේ කියන එක. ඒක තමයි මේ බලන්නේ අර ඊට කලින් දක්වා තියෙන දත්ත ප්‍රමාණය අඩු කරලා. ඊළඟට බලනවා මේ පන්ති ප්‍රාන්තරයේ ඇතුලේ සයිස් එක 10යිනේ පන්ති ප්‍රාන්තරේ. 30 40නේ. ඒතර ગેප් එක 10යි. ඒ 10 ඇතුළත දත්ත 40ක් තියෙන නිසා 40න් බෙදනවා එක දත්තයකට කොච්චරක් ඇලොකේට් වෙනවද කියලා බලන්න. ඉතින් මෙතන මේ MD වලගේ F1යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ ඔතනින් සුළු කරපුවාම ඔය සමීකරණය සුළු කරපුවාම මට එනවා F1 සමානයි කියලා මේකේ වැරදි උත්තරයක් ඇවිල්ලා තින්නේ 33යි කියලා. හරි උත්තරේ 35. එහෙනම් F2 සමානයි 25. උත්තර දෙක එනවා. හොඳයි එහෙනම් අපි දෙවෙනි කොටස ඊළඟට සාකච්ඡා කරමු. මේ